ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වෙල්ඩමැක්ස් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ මේ වගේ box bar දෙකක් එකිනෙකට join කරන් පස්සේ ඒ joint එක මේ විදිහට පේන්නේ නැති වෙන්න කොහොමද හරියටම finishing කරගන්නේ කියලා. මේ වීඩියෝ එක දිගටම බලන් හිටියොත් ඔයාලට පුළුවන් මේ ගැන ලොකු idea එකක් ගන්න. මේ විදියට පාස්සන්න ගියොත් නම් වැඩේ වරදිනවා. පොඩ්ඩක් බලන්න. මේ වැඩේ කරගන්න නම් ඔයාට බට කෑලි දෙකට අමතරව තව දිග පොඩි බටයක් ඕන වෙනවා. ඒ බටේට මේ විදියට හේතු කරලා තමයි ඔයා වෙල්ඩින් එක කරගන්න ඕනේ. මොකද එතකොට ඔයාට මේක හරියටම ටැග් කරගන්න පුළුවන් ඇදේ යන්නේ නැති වෙන්න. ඔයාට ඊට පස්සේ පොඩි ටැග් එකක් තියාගෙන මේ ජොයින්ට් එකට මුල මට්ටම තියලත් බලන්න පුළුවන් මේක තව උස් පහත් තියෙනවද කියලා. ඒ විතර උස් පහත් තිබ්බත් හරියටම බොක්ස් බාර් එක ලෙවල් කරගෙන ටැග් කරලා හරියටම මේක වැඩේ කරගන්න පුළුවන්. ඔයා මේක පාස්සනකොට මතක තියාගන්න ඕනේ ඔයා මුලින් ටැග් කරව පැත්ත නෙවෙයි පාස්සන්නේ මේ බටේ අනිත් පැත්ත හරවලා ටැග් නොකරව පැත්තෙන් තමයි මේක සම්පූර්ණයෙන්ම පාස්සගෙන යන්නේ. මොකද නැත්තම් එහා පැත්තෙම පාස්සන් ගියොත් මේක එහා පැත්තට ඇද ගන්න බලනවා. දැන් මම මේ බොක්ස් බාර් එක සම්පූර්ණයෙන්ම පාස්සගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක ග්‍රයින්ඩර් වීල් එක පාවිච්චි කරලා ග්‍රයින්ඩර් කරගන්න. දැන් මම මේක මේ විදිහට ග්‍රයින්ඩර් කරගෙන තින්නේ. මේක ග්‍රයින්ඩර් කරගත්තට පස්සෙත් ඔයාට තව වැඩක් තියෙනවා. මේ විදිහටම මේකට පේපර් වීල් එක පාවිච්චි කරලා මේක තව හොඳට මට්ටම් කරගන්න ඕනේ. මෙන්න මේ වීල් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක 120 පේපර් වීල් එක. මේ වීල් එක පාවිච්චි කරලා ඔයාට මේක හොඳම ෆිනිෂින් එකට මට්ටම් කරගන්න පුළුවන්.
ඔයාට පේනවා ඇති මේක හොඳට ෆිනිෂින් වෙලා තියෙනවා. මම මේකට කැරල පේස්ට් භාවිතා කරන්නේ නැහැ. ඔයාට මම මේක පෙන්වන්න තමයි කරන්නේ මේ විදිහට කරොත් මේ වගේ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම මම ඔයාට මේ පංචයකින් තින්ත ගාලත් පෙන්වන්නම්. මේ ජොයින්ට් එක දැන් මේ තින්ත ගෑවට පස්සේ වැහෙන විදිය සහ මේ තින්ත ගෑවට පස්සේ මේක පේන්නේ නැතුව මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක බලලා යම්කිසි අදහසක් ලැබෙන්නේ නැති කියලා. බොක්ස් බාර් දෙක එකට ජොයින් කරලා මේ වගේ ෆිනිෂින් කරගන්න පුළුවන් කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න.